ගමේ මගුල් තුලාවේදීත් අවමගුලේදීත් ගෙපලක් කැපීමේදීත් වහලය සෙවිලි කිරීමේදීත් ගම්මඩුවේදීත් බණමඩුවේදීත් රංගශාලාවේදීත් ඔහු මහා පොදු සාධකයක් විය. මහවල නමින් විවාහාරයේ තිබී පසු කාලීනව මාවල නමින් පර සිදු වූ අප ගම් පියස තුළ සිදු වූ සෑම සමාජ සත්කාරයකදීම මපියාණන් හා උරෙන් උර ගැටෙමින් එම ක්‍රියාන්විතයන් හට ඔහු ජවය සැපයූ අන්දම මට නිබඳවම සිහිපත් වේ. එදා අපගේ වැඩිහිටියන් හට කලන මිතුරකු වූ වාසේම අප ළමා හදවත් තුළ වැජඹුණු වීරයාද ඔහු විය. අපගේ ළමා කාලය තුළ ඔහු කෙරෙහි අප තුළ ප්‍රියමනාප බවක් ඇති වූයේ ඔහු කෙරෙන් විද්‍යාමාන වූ ආකර්ශනීය පැවතුම් රටාවක් හේතුවෙනි. එය කුමක්දැයි නිශ්චිතවම අප එදා හඳුනා නොගත්තද වයසින් මුහුකුරා වැඩෙත්ම එය අව්‍යාජ කලාකරුවෙකු සතු උතුම් ගුණාංග බැව් අපට පසක් වූයේ මේ සුන්දර මිනිසාගේම ඇසුර තුළිනි. 5 දෙනෙකුගෙන් යුත් කුටුම්බය ආරක්ෂා කිරීම සඳහා ගොවිතැන් කටයුතු වල යෙදෙමින් ඉන් ලැබෙන ආදායමින් ඔහු කලාවද තම ශක්ති ප්‍රමාණයට පෝෂණය කලාකරුවෙකු වශයෙන් ඔහු කවුරුත් ගුරුතන්හි තබා ඇසුරු කළේදැයි මා නොදනිමි. නිසංග කලාකරුවෙකු වූ ඔහු සමාජයට තිළිණ කළ කලා නිර්මාණයන් බොහෝය. ඔහු තුළින් පන්නරය ලැබුවන්ද බොහෝය. කලා කෙත අස්වද්දමින් තම උපන් බිමටත් කලාවටත් අමිල මෙහෙවරක් මුදා හැරීමට තමන්ට නිබඳ ශක්තියක් වූ තම ප්‍රියාදර බිරිඳගේ වියෝව ඔහු කෙසේ දරා ගත්තාදැයි නොදනිමි. එහෙත් ඔහු එම වියෝවෙන් පසු ජීවිත රඟහලෙන් සමුගන්නා තෙක්ම කලාවට වඩාත් සමීප බවක් නම් මා දනිමි. මානියෙල් බොතේජු මහතාත් කලාවත් දෙකක් නොව එකක් යැයි අපට දනවන අයුරින් සිය ජීවිතය ගෙන ගිය අන්දම සිහිවන විට කිනම් වයසක සිට නිශ්චිතවම කලාවට අවතීර්ණ වූවාදැයි අපට පැනයකි. ඔහු දෙබිඩි චරිතයක් නොවීය. මානෙල් සුවඳ නමින් යුතුව ඔබ දෝතට පත්වන මෙම ගීත මානියෙල් බොතේජු මහතාගේ චරිතා ප්‍රධානය නොවේ. සමාජ විලෙහි මෝදු වී ජනතාව අතර සුවඳ පැතිර වූ මානෙල් මලක මතක සුවඳ ඔබගේ නාස්පුඩු අතරින් මනසට රිංගවීමට ගත් අහිංසක උත්සාහයක් පමණි. එදා ළමා හදවත් තුළ වීර චරිතයක්ව සිටි ඔබ පසු කාලීනව අප සැම පින වූ රසවතෙක් විය. අද සදාකාලික නින්දේ පසුවන ඔබ හෙට යළිත් අප අතරට පැමිණ සසර ගමන නිමා කරන තෙක් අප හා අත්පටලා සිනාසෙන්නට පැතුම් පුරමු. 1926 මෙලව එළියදුටු වැලිකඩගේ මානියෙල් බොතේජු ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවත් ඔහු නිසංග කලාකරුවෙක් විය. වයසින් මුහුකුරා වැඩෙත්ම සිය ජීවනෝපාය සඳහා ගොවිතැන තෝරාගත් ඔහු 35 වන වියේදී මෙතෙක් ගෙවූ තනිකඩ ජීවිතයට සමුදී නව දිවියක් ඇරඹීය. නුගගොඩ නන්දාවතී වීරක්කොඩි මෙනවිය සමග අතිනතගත් ඔහුට කළුතර බෝ රඳුන් වැඳ පුදා ගැනීමට සිත් විය. එවකට පැවති කළු පැහැති යකඩ පාලමේ ආරුක්කු අතරින් බෝ රඳුන් ඈතට දිස්සේ. නවයුවල සැහැල්ලු සිත්වලින් යුතුව පාලමේ පදිකයන් සඳහා වෙන් වූ මන්තීරුව ඔස්සේ ඇවිදිමින් කළුගං කොමලිය තරණය කරයි. සිරිපා කන්දේ සිට ආගමනයේදී මුහුණ පෑ බාධක ජය ගැනීම පිළිබඳව ආඩම්බරයෙන් මෙන් කළුගං කොමලිය පෙන පිඩු නංවමින් ඉදිරියට ගලා බසිනු ඔවුන්ගේ නෙත් ගැටෙයි. බෝ මළුවට පැමිණි නවයුවල සිත්සේ බෝ රඳුන් වැඳ පුදා ගනිති. කලියෙන්ම වැඳුම් පිදුම් නිමා කළ මානියෙල් බොතේජු මහතා තවමත් වැඳුම් පිදුම්වල නියැලී සිටින සිය බිරිඳ දෙස සෙනෙහවන්තව බලා සිටී. ඒ අතර සිලිසිලි හඬින් බෝපත් අතරින් මැවෙන නාද රටා ඔහුගේ කලාකාමී හදවත කිතිකවයි. ඉන් උපදින ගී පදවැල් බෝපත්
අතරින් මැවෙන නාද රටාවන් හැඩ කරවන්නේ යම් වූ සිල් සුවඳත් වාසලයට මුසු කරවිනි. සිල් සුවඳ තැවරුණු එම මහනෙල් සුවඳේ පහස විඳීමට ඔබට මින් ආරාධනා කරමු. මෙම ගීතය ගායනා කරන්නේ W. මානියල් බොතේජු මහතාගේ පුත් W. බන්දුල බොතේජු මහතා විසිනි. නමාමි කල්ලුතර බෝධි රාජා නමාමි කල්ලුතර බෝධි රාජා කලුතර බෝධි රාජා නමාමි කලුතර බෝධි රාජා වලාගේ බින් පුන් සඳ පායනවා පූර්ණ පොහෝදා බව පල වෙනවා පූර්ණ පොහෝදා බව පල වෙනවා නමදිමු බෝධි රාජා නමාමි කල්ලුතර බෝධි රාජා නමාමි කල්ලුතර බෝධි රාජා මදසුල්ලන්ගේ බෝපත් ලෙල්ල දෙන්නවා කළුගංගා ඕගල්ලා බසින්නවා කළුගංගා ඕගල්ලා බසින්නවා සිරිපාසෙවුම් ලබා නමාමි කල්ලුතර බෝධි රාජා පෙම් සුවඳක් සුල්ලංගේ මුසු වෙනවා නම යුවලක් ශ්‍රීබෝ නම දිනවා නම යුවලක් ශ්‍රීබෝ නම දිනවා නමදිමු බෝධි රාජා නමාමි කල්ලුතර බෝධි රාජා නමාමි කල්ලුතර බෝධි රාජා සුපතිට්ඨිත රට්ටනුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින සක බවං සුබ මේඝවනම්බර මේඝනිබං ජය බෝධි මහම් පනමාමි වරං නමාමි කල්ලුතර බෝධි රාජා නමාමි කල්ලුතර බෝධි රාජා. මෙම ගීත ප්‍රබන්ධය තනු නිර්මාණය සහ මුල් ගායනය W. මානෙල් බොතේජු කලාකරුවා විසිනි.